ආපෝ ඔය බලපන් ඉතින් මැරෙක් තමයි ඔබ නමට පුළුවන් දෙයක් කරපම් බං නිකන් ඕවර් යනවනේ ඕවා මොනාද බංගේ තිබ්බේ කොස්කොලද ඒක වැදුරනේ බං යන්න අනේ නිකන් ඵලයන් යන්න ගහන්න බැරි නම් බෑ කියපන් නිකන් බොරු කතා කියන්නේ අනේ යකෝ මම මැරපිටි තේරුම් ගනි මම මැරපිටි වුණ මට ගමයන් කියන්නේ මොකද්ද බෝලේ කියලා යකෝ ඒ නම කොයිතරම් හුරතල්ද අනේ මම හුරතල් නෑ යකෝ මම මැරේ අනේ මේ අයියේ මේ සත්‍ය බොහෝම කටුකයි මේ සත්‍ය බොහෝම කටුකයි මේ කටුක සත්‍ය අපිට පිළිගන්නම වෙනවා කටුක මන්දට කිව්වා කියලා හිතාගනි මේ වැඩවලින් මගේ නම සවුත් වෙනවා සමන්ත අනේ මේ ඔයාගේ සවුත් වෙන හරි නමනේ ඒක නෙමෙයි මට පොඩි ප්‍රශ්නයක් අයියේ කාට තලන්න ඕනේ ඔබ දන්නවනේ මගේ නම පිටි මම එකපාරක් ගැව්වොත් ඌ රොටි තලන්නනේ මේ බං මං අදුදී ලග්න බලාබල බලද්දි විසුබ ලග්න හිමියන්ට මෙන් පල්ලෙහා අසුබයි කියලා තිබ්බා බං තලන්න නෙමේද එහෙනම් වැඩක් නෑ හෙලෝ ඉඳන් අපි දැම්මේ නෝතෙන්ට ඉක්මනට ඉඳන් මේ බං අයියේ අන්න මගේ ගෑණි විනිකික් එක පාරිතල දැකලා දිනව කවිදු ඌ දැන් මට කෝල් කරලා කිව්වේ බං වරෙන්කෝ යන්න මේ වනේ කො සුපර් නිවුස් ඔබ දන්නවනේ මගේ නම පිටි මං ගැව්වොත් අර රොටි වරෙන් යන්න අන්නු තමයි තන්තිය හරින්නේ දෙකින් බං අරු අහන්න පුළුවන්ද බං බලන්න අරුගේ ඇඟේ හැටි යකෝ උබෙන් ඇදලා අරගෙන වගේ කටේ දතුත් නෑ මං ගැහුවොත් එක ඔක රොටි නෙමෙයි ඔක ඉස්ති කරනවා මට ගහන්න බෑකෝ ඒ ඌ නිකන් කොල්ල නෙමෙයි බං කොල්ලගේ තාත්තා වගේ කොල්ල නෙමෙයි අයියේ කෙල්ල ඒකේ නුඹ අර මේ සීන් එක අතේරියද කෙල්ලනේ හරි කෙල්ලගේ තාත්තා වගේ යකෝ හරි ඔබට මං වෙනින් උඩ ගහන්න බෑනේ ඉතපන් මං ගිල්ලට කණ ඇගිලි ගහන්න දෙකක් කියලා මෙන්න චියයි අනේ පුතු මාමන්ඩියේ අනේ මාමන්ඩියේ මං හරි අයිස කොල්ලෙක් මේ මිටියට අනේ මට ඔයාගේ දුව දෙන්නකෝ අනේ මාමන්ඩියේ මං හරි අයිසකයි මාමන්ඩි මම මේ ගෙදර ගිහලා දැන් ආවේ තොප්පියක් දාගෙන මූණ දෙන්න බෑ ඔයාට මේ කට්ටි ගාලා මං අරුත් එක මරා කරාට මං හරි අයිස කොල්ලෙක් කනේ අනේ මට ඔයාගේ දුව දෙන්නකෝ ඔබ මොන දුවෙක් ගැනද බං කියන්නේ නෙත් මිට මාමේ මන් නෙත් මිට හරිම ආදරෙයි මාමේ නෙත් මිය ඇතුළු පවුලේ සියලු දෙනාම සමනුග්‍රහයට දෙමන් බලා ගන්න බවට මාමට කකුල් දෙක අල්ලලා පොරොන්දු වෙනවා මාමේ ආපෝ උදේ රැස්වීමක් කතාවක් පැවැත්වුවේ නෑ ඉරපන් දුව දෙනවද මොකද බං අරුවන් නැවෙනවා පහත් වෙනවා මු ආයි පාර කරසීන එකට ගිහිල්ලාද කොහෙද මල්ලි මේ අරින් යන්න හරි අන්න කරෙත් අත දාගත්තා අන්න එක්කගෙන එනවා පොල් තෙල් බෝතලේ ගත්තෙත් නෑ අද නම් රිදෙන්න කනවා මෝ මල්ලි නෙප්පි මෙහෙම එපා මට නෙගුවේ එපා මට දැන් තමයි තේරෙන්නේ සත්‍ය බොහොම කටුකයි කියලා එපා අයියේ නෙත් මිමවර වැට්ටුවා බං මට හිතුණා මාමණ්ඩි කරය අත දාගෙන දැනෙන්න අරී කියලා ඔය ඇරලා තියෙන්නේ ඒ මාමණ්ඩි නෙමේ බං ඒ නෙත්නිගේ මිනිහලු අප්පා බං මං කිව්වනේ ඔබට ඔක බඩුව කියලා මේ ඇයි දැන් උඹ ඔය කැප් එක පස්සේ පැත්තට දාගෙන ඉන්නේ මං කැප් එක පස්සට දාගෙන ඉන්නේ නෙත් මේ දාලා ගිය දුකට බං සත්‍ය බොහොම කටුකයි බං මේක නෙමෙයි අපිට මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ අපි මුලින්ම වැඩ අල්ලන්නත් එක්ක අහිංසකෙක්ට ගහලා වැඩ පටන් ගමු
ඕපෝ බං උඹේ ඇඟ තිබ්බට මොලේ කලදක් නෑනේ. තෝ ගැහුවොත් ගන්න අර අහිංසක පොඩි කොල්ලොන්ටනේ. ඊයා බං පව් බං ඒ කොල්ලෝ. අනේ යකෝ උඹ කියනවාගේ ඇඟපත දින උන්ට ගාලා අඩු කඩා ගන්න උන් නෑනේ බං බොරුවට. ඔය අහිංසක හුණු කෝට්ටෙත් ගාලා අපි අපේ නම තියාගමු. ගෙම්මෙන් ඉමු. ඔබ ගැන නම් කියලා වැඩක් නෑ බං. සි. ඊයයි. අර ඉනිකා හොඳයිනි. මල්ලි කොහෙද යන්න? ඇයි මං කොහෙ ගියත් උඹර බවද? නෑ නෑ මට එහෙම ප්‍රශ්නයක් නෑ. ඔබ කොහෙ ගියත් මින් බලංගෝ මුකි සැර. මල්ලි මේ වැඩේ සද්ද තියාගන්න එපා. අපි මැරෙයෝ. උඹ ගාව තියෙන ඔය වටින කියන බඩු ටික ඔක්කොම ගනින්. කන බලා ගන්න නැතුව. මං ගාව වටින කියන දේවල් මුකුත් නෑ බං. ඕනිම නම් මම මගේ වකුගඩු දෙක දෙන්න. මේ මුගේ වකුගඩු දෙක වටිනවද බං? ඔව් බ්ලැක් මාකට් දී ගන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මල්ලි දෙකම කනදි දානවා බං. ඔබ ලී දෙකම කන්න දානවද? එන වැඩේ හරියන්නේ හරියන්නේ. එහෙනම් ඉතින් මට තම්සල දෙන්නට දෙන්න දෙයක් නෑ ඕයි. මල්ලි මේ කන පලා ගන්න නැතුව තියෙන දෙයක් ගනි. බොහොම හොඳින් කිව්වේ. මගේ නම පිටි තොට වෙන්න රොටි. හරි ඉඳපන්. උඹලා දෙන්නට වටින දේවල් නෙවනේ. නෑ මොකද්ද මේ පීයක්? ඕක කැපෙනවද? යකෝ මං එන්න කලින් මේකෙන් පාන් කාලම්ම කපලා. බය වෙන්න දෙයක් නෑ අයියේ. මූ අපිව කපන්නේ නෑ. මූ බේකරි කාරේ. මේකරි උඹට සුවල්ද? කමන්නේ අපි ළඟ තියෙන බරාවියක් ගනි. මෙදිත් ඔය මොකක්ද යකෝ ඔය? යකෝ පාන් කාලක් කපලා ආපු මට තෝ වගේ ග්‍රෑම් පනේ පිටමුක්කියක් කපන එක ගේමක් නෑ. මේ ඔබ කිව්ව හරි බං. මූ නම් බේකරි කාරයෙක් තමයි. පේන්නේ නැද්ද මූ බේකරි ටොක්ස් දෙන්නේ. ඔය පැන්සලෙන් ගහලා මූ මරපන්. අයියේ මූ නම් මේ පැන්සලෙන් ඇල්ල මරන්න වෙන්නේ. අපි හිමිට කැපිමු එතන. කොල්ලා අර බලාංග බං අර කේල්ලක ලස්සන. ගෑනුන්ට රැවටෙන්න එපා බං. උන් ඔක්කොම කියන්නේ බොරු. අනේ නිකන් ඵලයන් බං යන්න. අර බලපංකෝ ශ්‍රීදේවි පාරට ඉන්න විදිය. කවදාවත් හිතන්න පුළුවන්ද බං ඒකේ බොරුවක් කරනවා කියලා? උඹ කොහොමද කියන්නේ ඒකේ හොඳයි කියලා? මොකෝ ඔබ ඒකව කාලා බැලුවද? යකෝ මං ඒකව කන්නේ මොකෝ ඒකේ හරක් මස්ද? කෙල්ලෙක් හොඳද නැද්ද කියලා බලන්න කන්න ඕනේ නෑ. ඒවට තමයි යකෝ කියන්නේ පිරිමි සෙන්සර් කියලා. අඩෝ. එහෙම සෙන්සර් එකකුත් තියනවද? එහෙම එකක් මට නෑනේ. කොහෙද ඒක තියෙන්නේ? තොට මොලේ නෑ කියලා මම මොකක් කරන්නද පරියෝ? මේ ඒව වැඩක් නෑ. මට අර ශ්‍රීදේවි කෑල්ල ටෝක් කරගන්න උපදෙස් ටිකක් දීපන්කෝ. මහ ලොකු දෙයක් නෑ බං. පපුව පොඩ්ඩක් ඉස්සරහට දැම්මා. කෙලින්ම ගිහිල්ලා මේ ඇත්ත යකෝ ඔය තෝගේ පපුවද? තෝගේ ඔයාලි බඩනේ. ඕක දංගෙත්තට ගුටි කාලෙන්න වෙන්නේ. ඔබ දන්න බම්බුව ඉස්සර තමයි යකෝ ගෑනු ලස්සන පස්සේ සල්ලි පස්සේ පපුව පස්සේ දීවේ. දැන් ගෑනු ආසම මේ තඩි බඩට. එහෙනම් උඹේ ඔය අලි බඩ උස්සන් ගිහිල්ලා ඊ කිලෝ ටෝක් කරලා පෙන්නන්නකෝ මට. ටෝක් කරලා තමයි යකෝ. වරේ මේ පැටියෝ මොකෙද දන්නේ නේ ඔයා මේ පාරමේදී තනියම මී ගොන කැලෑවක් මැද්දේ. මොන තනියක්ද අයියා? නිතර දෙවේලේ මේ පැත්තේ මිනිස්සු යන වෙනවනේ. එනවා යනවද? මේ ඒක නෙමෙයි. මේ ගොන කැලෑවක් මැද්දේ ඔයාට තනියෙන් ඉන්න බය නැද්දනේ? පොරු මංකොල්ල කාර්යය ඇවිල්ලා ඔයාව උස්සන්නේ චූටි පෙට්ටියක්. විදියකෝ මේකේ චූටි බලපං පර්වතයක් වගේ. යක්කුන්ට බය නම් අයියා සොහනේ ගෙවල් හදන්නේ නෑනේ. සෝනේ මොකටද පැටියෝ ඔයාගේ වල් හදන්නේ? යංකෝනේ අපේ ගෙදර අර තියෙන ලොකු ගෙදර ඔයාට මම මුළු ගෙදරම දෙන්න. අනේ ඇත්තමද? ඔයාට බොඩු කියනද පැටියෝ මම? අනේ හරි ස්වීට් අනේ. මේ ඒක නෙමෙයි. නංගි රස්සාවක් එනු කරනවද? අනේ ඔව් අයියා. මේ දවස්වල මගේ shift එක ඩේ. night shift එකට ඉතින් කස්ටමර්ස්ලා අඩුයිනේ.
අම්මට සිරි මේ රටට නංගි විශාල සේවයක් කරන පුද්ගලෙක්නේ. නංගි මොකද්ද දන්නේ කරන සේවාව? මම කරන සේවාව අයියා ඔයාලා වගේ අයගේ ලේවුරම් බොන එක. ලේවුරා බොනවා. නංගි හිතන්න එපා නංගි උට පිස්සු. මට කියන්නකෝ ඉතින් නංගිගේ විස්තරේ. මං ඉතින් මොහිනීනේ අයියේ. මොහිනී කොහෙද නංගි වගේ බබා? හැමදාම බබාරන් ඩියුටි යන්න බෑ අයියා. සෝ ඉතින් මම බබාව ඩේකියකට දාලා. ඩේකිය දාලා. එතකොට සාරිය මේ ගිනිමත් දානේ සාරිය අඳින්න පුළුවන් දානේ. හැම්බෙනානේ. මං ඉතින් අලුත් නිව් ට්‍රෙන්ඩ් එකට චේන්ජ් වුණානේ. චේන්ජ් වුණානේ. හරි නංගි හරිව කරන් යන්න. ලොකු කස්ටමර්ස්ලා ගොඩක් හම්බ වෙයි. මං ගිහලා එන්න. ෂික්. අද අපි මස්කුට්ටිය කටේ දාගෙන බැරුව ගියානේ. අනුන මේ බේරුනේ. අරුණ කෙට්ටුන්න තුලරි බේරුණා. මේ තඩි බඩත් එක්ක මං කොහෙද වන්නේ? අරබලු පන් අර මේ මූනේ බං එදා බේකරි ටෝක් දීලා මන්නයක් පෙන්නපු එක අපිට. ඔව් ඔව් බං මේ ඌ තමයි අර බලංකෝ උගේ අතේ බෑග් එකකුත් තියෙනවා. අයියේ මේ මොකද කියන්නේ? දෙමුද හොඳ ගේම. දෙමුද නෙමියකෝ දෙන්න ඕනේ. මට දුවන්න බෑ. ඔබ ගිහින් ළඟට පැනපන්. මං එන්න පිටිපස්සේ. මන් දන්නවා බබා මේක අපි දෙන්නට කොච්චර වටිනවද කියලා. බුදු අයියේ කියලා දැනක වදින්න මට ගහන්න එපා මම පැනලා නැහැ තාම. පොටම ගහන්න නෑ යකෝ. තොක ඇතුලේ බෑග් එක දීපන්. ඕක කරන් අපි යනවා. නිකන් බොරට කුටි ගන්න නැතුව ඔන්න ඔය බෑග් එක දීපන්. දැන් ඔබට කිව්වනේ ගහන්න නැහැ කියලා. අනේ කලින් ඉල්ලුවා නම් මම දෙනව නයි මේක යන්නකෝ. අයියේ මූ දුන්නානේ. කමන්නේ දෙකක් අනිමු. කතරම් මොඩ පට්ට හැපී බං. අරුණ දෙකක් ඇනලා උගේ බෑග් එක තරන් ආවා. ඔව් ඔව් අයියේ. ඇත්ත. බලපන් ওই බෑග් එක කරලා උගේ මොනවද තියෙන්නේ කියලා. ඔයියේ මේ අරකක්. අරකක් කියන්නේ? අරක බං. අරක කියන්නේ මොකක්ද බං? වර්ගයා බෝ කිරීම වලක්වන පෙත්තක්. ඔයා බය වෙන්න එපා පැටියෝ. පින් ලිදක කොච්චර රොම්මඩ ගිහිල්ලා රැදුනත් මේ පෙත්ත බිව්වාම මාළු පැටව් බෝ වෙන්නේ නෑ. Music. අඩුපාඩු නොතිබෙන දෙවියෙක් නොවෙයි මෙම දැන් ඔබට අමතකද මං ඉන්නේ කියා